ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. මෙහෙම හිතමුකෝ. දැනුම කියන්නේ හරියට විසිරීලා ගියපු පසල් එකක කෑලි වගේ නම් ඒ හැම කෑල්ලක්ම එකතු කරලා සම්පූර්ණ චිත්‍රය. ඒ කියන්නේ එකම සත්‍ය කතාව අපි හොයාගන්නේ කොහොමද? හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. ඔව් මේක තමයි අද අපි විසඳන්න යන ප්‍රධාන ප්‍රශ්නය. හිතන්න විවිධ මත, විවිධ අධ්‍යයන, විවිධ සොයා ගැනීම් ගොඩක් මැද්දේ ඇත්තටම විශ්වාස කරන්න පුරුවම් එක පැහැදිලි පිළිතුරකට එන්නේ කොහොමද? මේකට පිළිතුර හොයාගන්න අපි එකට පුංචි කතාවක් දිගේ ගමනක් යමු. හිතන්නකෝ ඉස්සර කාලෙක තිබුණා විද්‍යාඥයන්ගෙන් පිරීලා ඉතිරිලා ගියපු හරිම කාර්යබහුල ගම්මානයක්. ඉතින් මේ ගමේ හැමෝගෙම කතාබහට ලක්ුණේ අරුම පුදුම සුව කිරීමේ බලයක් තියෙනවා කියන අద్భుත ශාකයක් ගැන. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අර ශාකය ගැන සම්පූර්ණ දැනුමක් කාටවත් තිබුණේ නැහැ. තිබුණේ පොඩි තුරුතුරු කෑලි විතරයි. හරියට සම්පූර්ණ චිත්‍රයක් නැතුව ප්‍රහේලිකාවක කෑලි තැන් තැන විසිරිලා තියෙනවා වගේ. ඉතින් මේකෙන් ලොකු අවුලක් නිර්මාණය වෙලා තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර විද්‍යාඥයන් මේ ශාකය ගැන පොඩි පිරිසක් යොදාගෙන කරපු පුංචි අධ්‍යයන කීපයක ප්‍රතිඵල විතරක් දැනගෙන හිටියා. ඒකේ තියෙන මුල් චිත්‍රයෙන් මේක පුංචි කැලලස් විතරයි. තවත් කණ්ඩායමක් හිටියා ඔවුන් මිනිස්සු යොදාගන්නේ නැපුව සතුන් යොදාගෙන පරීක්ෂණ කරලා තිබුණා. දැන් බලන්න මේකත් තවත් වෙනස්ම විදිහක තොරතුරක්. ඒකත් වැදගත්. හැබැයි තනියම ගත්තම සම්පූර්ණ කතාව කියන්නේ නෑ නේද? ඒ වගේම තවත් කිහිප දෙනෙක් ළඟ තිබුණේ හුඟක් ඈත රටවල මිනිස්සුන්ගෙන් අහලා එකතු කරගත්ත සමීක්ෂණ වාර්තා. ඉතින් මේ විදිහට එක එක්කෙනා ළඟ තිබුණේ පොඩි කෑලි නිසා ශාකය ගැන පැහැදිලි අවබෝධයක් වෙනවට තිබුණේ අවිනිශ්චිත බවක් විතරයි. ඉතින් මේ වගේ හැමෝම අතර මාත්‍රමං වෙලා හිටපු අවුල් සහගත තත්වයක් මැද තමයි අපේ කතාවේ වීරවරිය කරලියට එන්නේ. මේ විසිරුණු දැනුම එකතු කරලා මේ අවුල ලිහන්න ඇය ඉදිරිපත් වෙනවා. ඇය තීරණය කරනවා මේ තැන විසිරිලා තියෙන හැම තොරතුරක්ම හැම ප්‍රහේලිකා කෑල්ලක්ම එක තැනකට ගේන්න. ඇයගේ අරමුණුනේ නිකම්ම අනුමාන කරන එක නවත්තලා මේ ශාකය ගැන තියෙන එකම සත්‍ය කතාව මොකක්ද කියලා නිශ්චිතවම හොයාගන්න එක. දැන් බලන්න මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඇය නිකම්ම තොරතුරු එකතු කළේ නෑ. ඇය ඒ සඳහා හරිම දැඩි ක්‍රමානුකූල සැලැස්මක් භාවිතා කළා. ඇත්තටම ඒ සැලැස්ම තමයි ඇයගේ සාර්ථකත්වයේ රහස උනේ. ඉතින් බලන්න ඇයගේ ක්‍රමය කොච්චර පිළිවෙලද කියලා. මුලින්ම ඇය තීරණය කළා හරි මම හොයන්නේ මොකක් ගැනද? මගේ ප්‍රශ්නේ මොකක්ද කියලා හරියටම නිර්වචනය කරගත්තා. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට ආදාළව ඉන්න පුළුවන් හැම පරිශ්‍රණයක්ම හැම පොඩි තොරතුරක්ම එකතු කළා. ඊළඟට තමයි වැදගත්ම දේ. ඒ එකතු කරගත්ත හැම දෙයක්ම ඇත්තටම විශ්වාස කරන්න පුරුවන්ද? ඒවා කොයිතරම් දුරට ශක්තිමත්ද කියලා තදින්ම පරීක්ෂා කළා. අන්තිමටම ඒ පරීක්ෂාවෙන් පාස් වුණු විශ්වාසවන්තම තොරතුරු ටික විතරක් අරගෙන ඒවා එකට ගලපලා බැලුවා. මේ විද්‍යාඥවරියගේ මහන්සිය සහ ක්‍රමානුකූල සැලසුමේ ප්‍රතිඵලය ඇත්තටම පුදුම සහගත වුණා. විසිරීලා තිබුණු ප්‍රහේලිකා කෑලි ටිකෙන් ටික එකතු වෙලා පැහැදිලි චිත්‍රයක් මතුවෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේකයි තීරණාත්මක කාරණය. ඇයගේ ක්‍රමානුකූල සැලැස්ම නිසා ගම්වැසියන්ට තව දුරටත් අනුමාන කරන්න අවශ්‍ය වුණේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට ලැබුණා එක පැහැදිලි විශ්වාසවන්ත පිළිතුරක්. ඇත්තටම අපි මේ කතාවෙන් ඉගෙන ගත්ත මේ ක්‍රමයට විද්‍යාවේදී කියන නම තමයි ක්‍රමානුකූල සමාලෝචනයක්. එහෙමත් නැත්නම් සිස්ටමැටික් ප්‍රිවිව් කියන්නේ. මේක තමයි විසිරුණු දැනුමෙන් එක පැහැදිලි සත්‍යයක් ගොඩනගන බලගතුම ක්‍රමවේදයක් විදිහට සැලකින්නේ. හරි. ඉතින් මේ කතාව අපිට අද කාලෙට වැදගත් වෙන්නේ කොහමද? මේ ක්‍රමානුකූල සමාලෝචනය කියන එකේ තියෙන සැබෑ බලය මොකක්ද? අපි ඊළඟට ඒ ගැන බලමු. ඉතින් මේ ක්‍රමයේ ඇත්ත වටිනාකම මොකක්ද? මේකින් කරන්නේ පොඩි අධ්‍යයන ගොඩක් එකතු කරලා ඒක ලොකු පැහැදිලි කතාවක් ගොඩනගෙන එකයි. එතකොට අපිට ලැබෙන පිළිතුර නිකම් අනුමානයක් නෙවෙයි. නෑ, ඒක හරිම විශ්වාසවන්ත පිළිතුරක්. වැදගත්ම දේ තමයි මේ වගේ ශක්තිමත් දැනුමක් මත පදනම් වෙලා අපිට පුරුහන් වෙනවා වෛද්‍ය විද්‍යාව, රටක ප්‍රතිපත්ති විතරක් නෙවෙයි අපේ පෞද්ගලික ජීවිතවලදී පවා වඩා හොඳ සාක්ෂි මත පදනම් වුණු තීරණ ගන්න. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා. අද ලෝකයේ විසඳ ගන්න ඕන විසිරුණු තොරතුරු ගොඩක් තියෙන තවත් මොන වගේ ලොකු ප්‍රශ්නවලටද මේ වගේ නැනවත් ක්‍රමානුකූල සැලැස්මක් පාවිච්චි කරලා පැහැදිලි පිළිතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ?